හරිම ධනවත් මුදලාලි කෙනෙක් ඉන්නවා දුෂ්කර පළාතක කැලයක් අයිනේ තියෙන ලොකු මන්දිරයක. එයා ඇත්තටම රජයේ පාසලක ඉතිහාසය උගන්වන ගුරුවරයෙක්. ඒ වුණත් එයා හරි දරුණු භයානක මන්තරකාරයෙක්. එයාගේ ගෙදර නිදන් වලින් ගත් වටිනා පුරාවස්තු වලින් පිරීලා. එයා කළුගල් කඩලා නිදන් ගන්නා නිසා කාටත් සැක නොසිතෙන්න ගමේ විශාල කළුගල් වැඩපොළක් කරගෙන යනවා. එයාට හරි බල සම්පන්න මන්තර තියෙනවා. එයාට ඕනෑ වෙලාවක කැලේ ඉන්න ලොකුම සද්දන්ත දල ඇතාව මන්තරයකින් ගෙන්නන්න පුළුවන්. ඒ විතරක් නොවෙයි. දිබුලාගල ගලේ සෑම තැනම තියෙන ගල් ගුහාවල සැඟවුණු නිදන් දොරවල් වලින් ඇතුළට යන්නත් මෙයාට පුළුවන්. මෙයා තමයි දලුකානේ කොස්ගහ උල්පත ගලේ සංගවලා තියෙන ලංකාවේ ලොකුම නිදානය තියෙන තැන දන්නේ. ඒ විතරක් නොවෙයි. දානිගල කැන්දේ සංගවුණු පිටසක්වලයින්ගේ මාලිගාව ගැන දන්නේත් මෙයා විතරයි. කවුරුත් දන්නේ නෑ මෙයා බීලා ඉන්න රාත්‍රිවලදී මෙයාට දිග උල්දත් දෙකක් මතුවෙනවා. මෙයාගේ ගෙදර ඉන්නේ මෙයා විතරයි. සමහර දවස්වල ඉතා විශාල වවුලෙක් මේ ගෙදරෙන් පිට වෙලා යනවා බොහෝ අය දැකලා තියෙනවා. මෙයා ළඟට ලස්සන මන්තරකාරියෝ එනවා. මෙයාට ඒ අය පේන්නේ ලස්සන තරුණියෝ වගේ වුණත් මෙයා ඒ අය එක්ක ඉන්නකොට අනෙක් අයට පේන්නේ මෙයා ඌරෙක් නැත්තම් වලහෙක් එක්ක ඉන්නවා වගේ. මෙයා ගාව කවුරුත් රැට නිදාගන්නේ නැහැ. මොකද එකපාරටම මෙයා අතුරුදහන් වෙලා එතනින් විශාල දල තියෙන වල්ලූරෙක් මතුවෙන නිසා. මෙයා ඉස්කෝලේ ගමේ හරි ප්‍රසිද්ධ පුද්ගලයෙක්. මෙයාට ගමේ ඔක්කොම සලකනවා. මෙයා ගමේ අයටත් ගොඩක් ආදරෙයි. පොලිසිය අයත් මන්ත්‍රකාරයොත් මෙයාට හරි හිතවත්. මෙයාගේ නම සිරිල් මහත්තයා. එයා තමයි මැජික් බොයි නවකතාවේ මිස්ටර් සිරිල්. එයා පිටසක්වල යානාවල් එක්ක සම්බන්ධකම පවත්වනවා. එයාට ගල් ගුහා වලින් නිදන් වලින් හමු වෙන රසදිය තෝරියම් වගේ දේවල් මෙයා පිටසක්වලින්ට දෙනවා. එක දවසක් මෙයා පිටසක්වල යානාවක නැගිලා සඳ ඇතුලේ තියෙන භූගත විද්‍යාගාරයකට යනවා. ඔයාලා දන්නවද මේ වගේ මන්තර දන්න නිදන් ගඩ ගන්න අය? එහෙම දන්නවා නම් කරුණාකර කමෙන්ට් කරන්න. මෙයා ගැන වැඩි තොරතුරු දැනගන්න අවශ්‍යම නම් amazon.com එකේ Kindle e-books වලින් The Magic Boy පොත් අරගෙන කියවන්න.